Hello my cozy family, welcome back to my channel. ඉතින් අදත් වෙනස් විදිහ vlog එකක් අරගෙන මම ඔයාලව බලන්න ආවා. අද යුනිවර්සිටි යාළුවොත් එක්ක කියපු day out එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් මේ ගෙවුන සතියාන්තයේ අපි decide කරා ටිකක් relax වෙන්නත් එක්ක කොහේ හරි ඇවිදින්න යන් කියලා. ඉතින් අපි තීරණය කරේ විහාර මහදේවි පාක් එකට යන්න. ඒක තමයි අපේ ෆස්ට් ටයිම් එක ඒ පාක් එකට ගියපු. ඒ ෆස්ට් ටයිම් එකේම එදා අපි යද්දි මැජික් අයිස්ක්‍රීම් එකෙන් සංවිධානය කරලා තිබුණ කානිවල් එකක් තිබුණා විහාර මහදේවි පාක් එකේ. ළමයි ලොකු ක්‍රවුඩ් එකක් හිටියා මේ කානිවල් එකට ඇවිල්ලා. ඒ අතර ෆන් ගේම්ස් ටිකකුත් තිබුණා. අපි ඒ ෆන් ගේම්ස් ප්ලේ කරා. එකක්වත් වින් කරන්න නම් පුළුවන් වුණේ නැහැ. ඒත් අපි සෙනු ගේම්ස් දෙක තුනකින්ම වින් කරා. මේ ගේම් එකත් ඒ වගේ උසම කොළුණ හදන්න තමයි අපිට තිබුණේ. ඉතින් මගේ කොළුණට වඩා සිනුගේ කොළුණ උස වුණා. එයා තමයි ඒ ගේම් එක වින් කරේ. මට හරිම දුකයි ළමයි. එක ටෙඩියෙක්වත් ගන්න බැරි වුණා මට මේ ගේම් එක ප්ලේ කරලා. ඒ කානිවල් එක ඇතුලේ මේ වගේ හිමලන්තෙකුත් ක්‍රියේට් කරලා තිබුණා. මේක මගේ ෆස්ට් ටයිම් මේ වගේ හිමලන්තයක් දැකපු. මම මීට කලින් මෙහෙම එකක ප්ලේ කරලා තිබුණේ නැහැ. මාරම කූල් ළමයි මේක ඇතුළ. අයිස් ගොඩේ ලිස්සලා වැටිලා අතපය කඩා ගන්න නැතුව බොහොම අමාරුවේ සෙට් එක බේරිලා එළියට ආවා. විහාර මහදේවි පාක් එකෙන් පස්සේ අපි ඩිසයිඩ් කරා වන් ගෝල් ෆේස් එකට යනවා කියලා. ඉතින් අපි හවස 3 විතර වගේ වෙද්දී ගෝල් ෆේස් එකට ආවා. ගෝල් ෆේස් එකේදී අපිට සදීවයි කවිෂවයි සෙට් වුණා. ඉතින් කට්ටියම ඩිසයිඩ් කරා OGF එකට යන් කියලා මොනවා හරි කන්නත් එක්කම. මේ ඉන්නේ අපේ සමාධි. say hi. අපේ සෙට් එකේ තවත් යාළුවෙක් තමයි උරේෂා. එයා මේ දවස් ටිකේ ගෙදර ගිහින් ඉන්නේ. ඉතින් ඒ නිසා යාට අපිත් එක්ක එකතු වෙන්න බැරි වුණා. මේ ඉන්නේ අපේ පුංචි රපුන්සල් සදී. මේ ඉන්නේ කවිෂ්කා. හායි. මේ අපේ රපුන්සල් එක්ක ඉන්න අනිත් යාළුවා තමයි කවිෂා. මේ තමයි ඉතින් අපි අපේ මෙමරීස් එකතු කරගන්න විදිය. එදා ළමයි වන් ගෝල් ෆේස් මෝල් එකේ ඉමොරිච් අයිස්ක්‍රීම් එකනොත් ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා තිබුණා. එක එක ගේම්ස් වර්ග ගොඩක් තිබුණා ප්ලේ කරන්න. අපි සෙට් එකම මේ ගේම්ස් ප්ලේ කරා. කලින් වගේම සෙනු තමයි ඒකෙනුත් වින් කරේ. වින් කරපු අයිස්ක්‍රීම් එක තනියම කන සෙනු. රෑට ගෝල් ෆේස් එක මාරම ලස්සනයි ළමයි. මං මාරම ආසාවෙන් හිටියේ ගෝල් ෆේස් එකට යන්න රෑට. ඉතින් ඒ ආශාවත් ඉෂ්ට වුණා. විහාර මහදේවි පාක් එකේ වගේම ගෝල් ෆේස් එකේත් මාර ක්‍රවුඩ් එකක් හිටියා එදා. එදා මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරලා තිබුණා ගෝල් ෆේස් එකේ. ඉතින් ළමයි මගේ මිනි ව්ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙත් දවසක මේ වගේ ලස්සන ව්ලොග් එකක් අරගෙන ඔයාලව බලන්න මං එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Thanks for watching. Bye.